දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝටම. ඉතින් අදත් කියලා දෙන්න යන්නේ ඔය කට්ටියට. මෙන්න මේ මැෂින් එකකින් මෙන්න මේ යන්ත්‍රයෙන් කොහොමද අපි වැඩ කරන්න කියලා මෙන්න මේකට තමයි කියන්නේ පවර් ෂෝ එක කියලා. ඉතින් මේක වඩු කර්මාන්තයේ වැඩ කරන කට්ටිය ගොඩක් දන්නවා මේ මැෂින් එක මොකක්ද කියලා. ඒ කට්ටියට මේ කියන්නේ මේකෙන් මේ මැෂින් එක සම්බන්ධව වැඩක් කරගන්න දන්නේ නැති අයට තමයි මේ කියන්නේ. ඉතින් ඔය කට්ටිය ගෙදර පොඩි වැඩකට මේ වගේ මැෂින් එකක් ඔබ ගෙනාවොත් වැඩ කරගන්නේ කොහොමද කියලා තමයි මේක කියන්නේ. ඉතින් මේක විදුලි ආධාරයෙන් තමයි වැඩ කරන්නේ. එතකොට මේ මැෂින් එක තියෙන්නේ අපි පෙර අපි වැඩ කරනකොට කීයටක් ආධාරයෙන් තමයි මොනවා හරි කපාගත්තේ. එතකොට ඒක යන කාලයත් එක්ක මේක ඊට අඩු කාලයකින් ඒ වැඩ ටික අපිට කරගන්න පුළුවන්. මෙන්න මේ පවර් ෂෝ මැෂින් එකකින්. ඉතින් මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙතන තියෙන පොඩි කට්ට දෙකක් මේ තියෙන්නේ මේ කට්ට දෙකෙන් තමයි අපි ලයින් එකක් හරියට ඉරක් ගහගෙන ඒ ඉර දෙකට කපාගෙන යන්න මෙන්න මේක දිගේ තමයි යන්න පුළුවන් හරියටම කපාන. ඒ සම්බන්ධව මම ඉස්සරහදී ඔබට වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් මේක. ඉතින් මේකේ තව විශේෂංගයක් තමයි තියෙන්නේ මෙන්න මෙතන තියෙන පොඩි ඇණයක් මෙන්න මේ නට්ටයක් තියෙනවා. මෙන්න මේ නට් එක පුරුල් කරගෙන මෙන්න මේ බෙඩ් එක මෙන්න මේ තට්ටුව හරව ගන්න පුළුවන්. අංශ ගන්නකට හරව ගන්න පුළුවන්. අපි ඕන හැඩයක් කපා ගන්නකොට මේක හරවලා වෙලා අපිට කපන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ මැෂින් එකේ තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලන්න මේකෙන් කොහොමද කරන්න කියලා වෙලා ඔය කට්ටියට අදහසක් ගන්න පුළුවන්. ඔය ගෙදර චූටි වැඩක් හරි ඔය කට්ටියට කරනකොට ඔයාට වඩු කර්මාන්තේ කියලා දන්නේ නැත්නම් ඔයාට මේ මැෂින් එකක් තියෙනවා නම් මැෂින් එකක් කාගෙන් හරි ඉල්ලගෙන හරි මේකෙන් ඔයාට ඉක්මනින් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔය කට්ටිය කරලා බලන්න. Lagi pakai baterai.